කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන අයුරින්ද සිදුවන්නේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේ සමස්ත මිල දර්ශකයේහි ඍණාත්මක පසුබෑමක් සමගින් S&P SL 20 මිල දර්ශකයේහි ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට උදෑසන ධනාත්මක ස්වරූපයක් පෙන්눔 කළ මිල දර්ශකයේ දහවල් වන විට යම් මන්දගාමී ස්වරූපයක් පෙන්눔 කරනු ලැබුවා. දිනේ අවසානයේදී ඒ දක්නට ඇත්තේ ඍණාත්මක පසුබෑමකි. පෙර දිනය සමග සැසඳන විට එය 0.01ක ඍණාත්මක පසුබෑමක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 3.42ක පහළ යාමකි. දිනේ අවසානයේදී සමස්ත මිල දර්ශකයේහි ඒකකගේ සටහන් වූයේ ඒකක 23993.09ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිල දර්ශකයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදැසන පටන් උච්චාවචන සහිතව ධනාත්මක වර්ධනයක් පෙන්눔 කරනු ලැබුවා. පෙර දිනේ සමග සැසඳන විට එය 0.2ක ධනාත්මක වර්ධනයක් පෙන්눔 කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 13.62ක ඉහළ යාමකි. දිනේ අවසානයේදී S&P SL 20 මිල දර්ශකයේහි ඒකකගේ සටහන් වූයේ ඒකක 6663.12ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 5.49ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 8,541.94ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් මිලියන 451.57ක් ක්‍රොසින්ස් අත්පත් කරගන්නා අතර කොළඹ ඩොක්යාඩ් සහ රොයල් සෙරමික් ලංකා යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 5355.8ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 97ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 146.2ක් ලෙස වාර්තා වන අතර ඒ සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 3ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 5330.8ක් ලෙස වාර්තා වන අතර ඒ සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 97ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 165.2ක් ලෙස වාර්තා වන අතර ඒ සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 3ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්, රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල්, හරිස්චන්ද්‍ර මිල්ස්, කර්නල් හවුස් ග්ලෝබල් සොලියුෂන්ස් සහ ඔෆිස් ඉක්විප්මන්ට් ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් SMB ෆයිනෑන්ස් නන් වෝටින්, මලයන් පිප්සි ලෝන්, එක්ස්ටා නන් වෝටින්, රිචඩ් පියරිස් එක්ස්පෝර්ට්ස් සහ HVA ෆුඩ්ස් ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් මෙස්ටර් කෝප්, හරිස්චන්ද්‍ර මිල්ස්, LLC හෝල්ඩින්ග්ස්, හේලිස් සහ රොයල් සෙරමික් ලංකා ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් සම්පත් බැංක්, රිචඩ් පිරිස් ඇන්ඩ් කම්පැනි, DFCC බැංක්, CT හෝල්ඩින්ග්ස් සහ කාගිල් සිලෝන් ලෙස වාර්තා වනවා.